තායි ශ්‍රී ලංකා බුද්ධ ශ්‍රාවිකා තුන්වෙනි කණ්ඩායම දැනට බණ භාවනා කරගෙන ජීවත් වෙන්නේ තායිලන්තයේ චියම්මයි කියන ලස්සන පළාතේ. ඉතින් හැමදාම හිමිදිරි උදෑසන මේ වගේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් අපේ සිල්මෑණියන්ට ඉතාම දුර්ලභ අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ සීතල ලස්සන චියම්මයි පළාතේ උදේ පාන්දර අවදි වෙලා බුද්ධ වන්දනා කරලා භාවනා කරලා දානය වළඳන්න කලින් මේ විදියට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සහ අපේ ශ්‍රී ලංකාවේ සිට වැඩම කරපු ගෞරවනීය භික්ෂුණීන් වහන්සේලාට මේ වගේ පිණ්ඩපාතේ පූජා කරනවා. ඉතින් බලන්නකො මේ විහාරස්ථානයේ දායක දායකාවෝ අපේ භික්ෂුණීන් වහන්සේලාට සහ අපේ මෑණියොන්ට දානය සකස් කරලා තියෙන ආකාරය ව්‍යංජන විතරක් 15කට වැඩි ඇති. එළවලු පළතුරු කිසිම දෙයකින් අඩුවක් නැහැ. හැබැයි ඉතින් ඔය මොන දේ තිබ්බත් අපේ ලංකාවේ අයට ඉතින් දායකයම එකපාරම අල්ලන්නේ නැහැ ඉතින්. ඒකට ඉතින් මම කලින් වීඩියෝ එකත් කියලා තිබුණා මේ කාර්යයට අපේ ලංකාවේ වෙනුත් 4-5 දෙනෙක් ඇවිත් ඉන්නවා මෙතන කෑම හදන්න කියලා. ඉතින් එයාලා හදපු ඒ ලංකාවේ කෑම මෙතන තියෙනවා. අපරාධ කියන්න බෑ මේ තායි මිනිස්සු ඉතින් වැඩක් කරනකොට ඒක මාර නීට් එකට ඉතාම පිරිසිදුව ඒ දේවල් කරනවා. ඉතින් ඒක හින්දා වෙන්න මේ තායි මිනිස්සු මෙච්චර ලස්සන වෙන්නේ. මෙන්න වරකක් තියෙනවා. පැපොල් අන්නාසි දොඩම් කොමඩු කෙසෙලුත් තියෙනවා. ඉතින් මේ චියම්මයි පළාත කියන්නේ තායිලන්තයේ උතුරු පැත්ත. හරියට කියනවා නම් අපේ මධ්‍යම කඳුකරේ වගේ තමයි. උදේ පාන්දරට එහෙම මාර කූල්. ඒකින්ද තමයි ඔය අයිස් කැප් එක දාගෙන ඉන්නේ. ඉතින් අපේ සිල්මෑණියෝ ඔය අතේ තියන් ඉන්න භාජනයේ තමයි පිණ්ඩපාතේ බෙදෙන බත් ටික තියෙන්නේ. ඔතන තියෙන බත් විතරයි. අනිත් ව්‍යංජන ඔක්කොම භික්ෂුන් වහන්සේලා පස්සේ ගිහින් බෙදා ගන්නවා. යථාවාරේවාහා පෝරාරේ පුරෙන්ති සාකරං ඒවමේවා ඊතෝ තින්නං පේතානං උපකපති ඊචිතං පටිටං තුම්හං යෙපමේවා සමිච්ඡතෝ සබ්බේ පුරෙන්තෝ සංගප්පා චන්දෝ පනරසෝ යථානි චෝති රසෝ යථා සති සංඛයෝ නිසෝ පින්ඩපාතං පටිසේවාමි. මේ තමයි අපේ සිල්මාතාවෝ මුලින්ම එතනට ගිය දවස. මේ ස්ථානෙදී හොඳට බණ භාවනා කරන්න සුදුසුම තැනක්. රහං සම්මා සම්බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ භගවා බුද්ධං භගවන්තං අභිවාදේමි. අනාගතේ මේ වගේ තායිලන්ත ගැන ලස්සන වගතුක දැනගන්න මේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිත් අයටත් මේක බලාගන්න බෙදා හරින්න.